අපි සති කිහිපයක් තිස්සේ ඉඳන් අපේ මොලේ තියෙන රහස් එකින් එක හෙළි කරගත්තා. තීරණ ගන්න සීයෝගේ ඉඳන් බයක් ඇති කරන ඇමිග්ඩාලා එක දක්වාත් මතකය ගබඩා කරන හිපොකැම්පස් එකේ ඉඳන් ඩොපමින් උගුල දක්වාත් අපි හැමදේම ඉගෙන ගත්තා. හැබැයි දැන් තියෙන ප්‍රශ්නය තමයි කොහොමද මේ දැනුම උපයෝගී කරගෙන අපේ ජීවිතේට එන අභියෝගවලට මුහුණ දීලා අපේ ජීවිතේ වින් කරන්න කියලා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්නම් මේ බ්‍රේන් එක ගැන දන්න දැනුමෙන් බ්‍රේන් එක උපරිම ඵලදායීව යොදාගෙන කොහොමද වැඩ කරන්නේ කියලා ඩේලි ප්ලෑන් එකක් ගැන අන්ලිමිටඩ් ඩේලි ප්ලෑන් එකක් ගැන. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. Mind Boost ලංකා channel එකේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ අවසාන වීඩියෝ එකත් එක්ක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මාත් එක්ක ආපු මේ ගමනේදී ඔයා මේ වීඩියෝ බලපු කෙනෙක් නම් ඔයා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. මොලය ගැන විද්‍යාත්මක අවබෝධයක් තියෙන කෙනෙක්. ඉතින් බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ වීඩියෝ 8ක් තියෙනවා. දැනට අපි 7ක් කතා කරලා ඉවරයි. ඉතින් මේ 8 වෙනි වීඩියෝ එක එතකොට මේකේ කියන්නේ අපි කලින් වීඩියෝ 7ේම කතා කරපු දේවල් ජීවිතේට එන එක එක අභියෝගවලට අපි කතා කරා කොහොමද මොලයත් එක්ක ක්‍රියාත්මක වෙලා ඒ දේවල් වලට අපිට වෙන්නේ මොනවද සහ අපි ඒවෙන් මිදිලා අපේ චැලෙන්ජස් වලට වින් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ 7 කියලා දුන්න ඔක්කොම ටික එකතු කරලා අපි දවස ගත කරන්න ඕන විදියක් තියෙනවනේ. අන්නේ විදිය කොහොමද කියලා මම ඔයාලට ඩේලි අන්ලිමිටඩ් ප්ලෑන් එකක් ගැන තමයි අද කියන්න යන්නේ. ඒ කියන්නේ උදේට මොනවද කරන්නේ, දවල්ට මොනවද කරන්න ඕන, හවසට රැට. ඉතින් අපි යමු එහෙනම් මේ උදේට, දවල්ට, හවසට රැට මොනවද කරන්න ඕන අපේ ජීවිතේ එන අභියෝග ජය ගන්න කියලා. ඔයා උදේ නැගිටපු ගමන් කරන්න ඕන දේ තමයි ඔයාගේ මොළය අවදි කරගන්න එක. ඔයා අවදි වුණාට වැඩක් නැහැ. ඔයාගේ මොළය අවදි වෙන්නේ නැතුව. ඉතින් ඔයා උදේ අවදි වුණ ගමන්ම ඔයා කරන්නේ මොකද්ද? ගොඩක් අය කරන දේ තමයි ඔයාගේ ෆෝන් එක අතට ගන්න එක. ෆෝන් එක අරගෙන ඔයා කරන්නේ චීප් ඩොපමින් පුරව ගන්න එක. ඒ කියන්නේ උදේ පාන්දර රීල්ස් බලලා ඒ වගේ ඔයාලට తాවකාලික සතුටක් දෙන දේවල් බලන එකෙන් වෙන්නේ ඔයාට චීප් ඩොපමින්. එහෙම නැත්නම් මේ බොරු සතුටක් ඔයාට දෙන එක. එතකොට මෙහෙම වුණන් පස්සේ ඔයාට මොකද වෙන්නේ? දවසම කම්මැලි වෙනවා. මොකද උදේ දෙනවා හරි ලේසියෙන්ම සතුට එනවනේ කියලා ඔයා අමාරු දේවල් ඔයාට ජීවිතේට වැදගත් වෙන දේවල් කරන්න ගන්නේ නැහැ. ඉතින් උදේ නැගිටපු ගමන් ෆෝන් එකෙන් අයින් වෙන්න ඕන. ඒ කියන්නේ උදේ නැගිටලා යන පැය 3 ඇතුළත ඔයා ෆෝන් එක වැඩි පාවිච්චි කරන්න හොඳ නැහැ. ගත්තු ගමම විශේෂයෙන්ම ඔයා නැගිටපු ගමන්ම ෆෝන් එකෙන් ඈත් වෙන්න ඕන. ඊට පස්සේ ඔයා ඒ වෙනුවට විනාඩි 5ක් නිශ්ශබ්ද වෙන්න. ඔයා උදේ නැගිටපු ගමන් විනාඩි 5ක් නිශ්ශබ්ද වෙන්න. ඒකෙන් ඔයාගේ ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක දවසට අවශ්‍ය විදියට සූදානම් කරනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මොකද්ද? දැන් මෙයා මොලේ සූදානම් වුණානේ වැඩ කරන්න. මොකද අපි උදේ ගත්ත ගමන් චීප් ඩොපමින් දෙන්නේ නැතුව, ඒ කියන්නේ ෆෝන් එක ඔබලා චීප් ඩොපමින් දෙන්නලා මේ මොලේ කම්මැලි කරන්නේ නැතුව උදේ පාන්දරම අපි පිරිසිදු ඩොපමින් දුන්න විනාඩි 5ක් නිශ්ශබ්දව ඉඳලා ඊට පස්සේ ඔයා කරන්න ඕන දැන් මේ ෆ්‍රෙෂ් එකේ තියෙන වෙලාවේදී ඔයා කරන්න ඕන දවසේ ඔයාට කරන්න තියෙන වැඩ වලින් අමාරුම වැඩ. පළවෙනි පැය 3 ඇතුළත ඔයා කරන්න ඕන ඔයාට තියෙන අමාරුම වැඩ. අපි සමහර අය කරනවා ලේසි වැඩ ටික ඉස්සෙල්ලා කරනවා. අන්න එහෙම වුණාට පස්සේ ඔයාට දවල් වෙද්දි ටිකක් අමාරු වෙනවා අමාරු වැඩක් කරන්න. ඒක නිසා උදේ පාන්දරම ඔයා අමාරුම වැඩේ මුලින් කරන්න. ඒක තමයි ඔයාගේ අර පිරිසිදු ඩොපමින් නැවත නැවත අපිට ගෙනත් දෙන එක. මොකද අර උදේ පාන්දර ලේසියෙන්ම කරන දේ කරනවා කියලා කියන්නේ කරලා සතුටක් ගන්නවා කියලා කියන්නේ නිකන් අර ඔයා ෆෝන් එක ඔබලා ගන්න චීප් ඩොපමින් එක වගේ. ඔයා උදේ පාන්දර නැගිටලා ඔයාගේ මොළය අවදි කරගත්තට පස්සේ ඔයා ටිකක් දවල් වෙනකොට ඔයාගේ මොළේ ආතතිය පාලනය කරගන්න ඕන. ඉතින් දෙවෙනියට කරන්න ඕන දේ මෙන්න මේක තමයි. දවල් වුණාට පස්සේ ඔයා කරන්න ඕන දේ තමයි ආතතිය පාලනය කරන එක. ඔයා දැන් උදේ පාන්දර අර වැඩ කරලා මොකද අමාරුම වැඩේනේ කරේ. දවල් වෙද්දි ටිකක් ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඔයා මතක් කරගන්න අපේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකේ කිව්වා ඇමිග්ඩාලා ගැන. මෙන්න මේ ඇමිග්ඩාලා ක්‍රියාත්මක වෙන්න ගන්නවා ස්ට්‍රෙස් එකක් එන්න ගන්නකොට, අරාතතියක් එන්න ගන්නකොට. එතකොට ඔයාට වැඩ කරන්න එන අර ප්‍රීෆ්‍රොන්ටල් කෝටෙක්ස් එක තියෙන්නේ. ඒක ටිකක් අඩාල කරනවා. ඒක වහනවා. ඇමිග්ඩාලා ක්‍රියාත්මක වෙද්දී අන්න ඒකයි වෙන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවක ඔයා කරන්න ඕන දේ තමයි විනාඩි 5ක් කියන්නේ පැයකට වරක්වත් විනාඩි 5ක් ඔයා ඉන්ටර්වල් එකක් ගන්න ඕන. ඉතින් මෙන්න මේ ආතතිය පාලනය කරන්න නම් මෙන්න මේ වගේ ඉන්ටර්වල් එකක් ගන්න. ඔයාගේ බ්‍රේන් එක ඕවර්ලෝඩ් වෙලා කියලා වගේ දැනෙන වෙලාවක එළියට යන්න. නැචරල් එක දිහා බලන් ඉන්න මේ කොළ හරිත වර්ණය බලන්න. ඊට පස්සේ මොලේ හීට් වෙනවනේ. ඒ වෙලාවේදී අන්න ඒ වගේ වෙලාවට මූණ වතුර හොද ගන්න. ඉතින් මෙන්න මේ දේ කරලා ඔයා දවල් වෙද්දී ඔයාගේ ආතතිය පාලනය කරගන්න ඕන.
හරි උදේ පාන්දර නැගිටලා මොලේ අවදි කරගෙන දවල් වෙද්දී ආතතියත් පාලනය කරගත්තට පස්සේ අපි හවස් වෙද්දී මොකද්ද කරන්න ඕන? හවස් වෙද්දී කරන්න ඕන ආයි රැහන් ගත වෙන එක. එහෙම නැත්නම් ඔයා ආයි නැවත වැඩ කරන්න ගන්න එක කරන්න ඕන. ඒ කියන්නේ දැන් හවස් වෙද්දී ඔයා කරන්න ඕන ඔයාට අලුත් පුරුද්දක් ඇති කරගන්න එක. ඔයාට මතකද මම නියුරෝප්ලාස්ටිසිටි පාඩමක් කියලා දුන්නා. එහෙම නැත්නම් බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ එක වීඩියෝ එක කියලා දුන්නා නියුරෝප්ලාස්ටිසිටි ගැන. ඒ කියන්නේ පරණ පුරුදු ඇතෑරලා අලුත් පුරුදු හදාගන්න. ඉතින් මෙන්න මේ හවසට කරන්න ඕන අන්නේ දේ. ඔයා ඉගෙනගත්තු දේක් තව කෙනෙක්ට කියලා දෙන්න. ඒ වගේම ඔයාගේ බ්‍රේන් එක අලුතින් තනන්න. ඔයාගේ බ්‍රේන් එක මම කිව්වනේ හරියට නිකන් මැටි ගොඩක් වගේ කියලා. ඒ කියන්නේ අපිට ඕන විදියට අඹන්න පුළුවන්. ඒ කියන්නේ අඹන්න ඒක කියන්නේ වැරද්දක් නෙවෙයි. අපේ තියෙන මෝඩකමක් අඩුපාඩුවක් නෙවෙයි. අපිට අලුත් විදියකට හදන්න පුළුවන් අපේ බ්‍රේන් එක. එහෙම නැත්නම් අපේ පරණ තිවිච්ච පුරුදු අතෑරලා අලුත් පාරවල් හොයන්න පුළුවන්. ඔයා හවස් වරුවේ කරන්න ඕන පොඩි දෙයක් හෝ කරන්න ඕන මෙන්න මේ අලුත් පුරුද්දක් ඇති කරගන්න එක. පරණ වැරදි පුරුදු අතෑරලා අලුත් පුරුද්දක් ඇති කරගන්න ඕන දේ තමයි කරන්න ඕන. මොකද ඔයා එක දවසක මම මේ කියන්නේ ඩේලි මේ ප්ලෑන් එකක්. ඒකට මේ හවස එක පොඩි වෙලාවක් අරගෙන කරන පොඩි අලුත් පුරුද්ද ඊළඟ දවසෙක් කරනවා. මේ විදිහට දවස් 30ක් කරනවා. ඔයා මාසයක් කරනවා. එතකොට සති ගාණක් කරලා අවුරුද්දක් කරද්දී ඔයාගේ මොන වගේ ඉම්ප්‍රූව් එකක් වෙන්න පුළුවන්ද? ඉතින් හවසට කරන්න ඕන මෙන්න මේ වගේ අලුත් පුරුද්දක් ඇති කරගන්න අලුත් වැඩක් කරන්න ගන්න එක. ඊට පස්සේ උදේ දවල් හවස මෙන්න මේ වැඩ ටික කරලා ඉවර වුණාට පස්සේ විශේෂම දේ තමයි රෑ අපි කරන්නේ. මොකක්ද? නිදා ගන්න එක. හරි. නිදා ගන්න පැයකට විතර කලින් ඉස්සෙල්ලම කරන්න ඕනවාට මම කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. අර ඉන්ටර්වල් එකක් ගන්න ඕන වෙලාවේදී අපේ නිින්ද ගැන. මේ නිින්ද නිදා ගන්න කලින් අනිවාර්යයෙන්ම අපි නිල් තිර වලින් ඈත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් එකෙන් පැයකට කලින්වත් ඈත් වෙන්න ඕන. මොකද නැත්නම් නිල් තිර වල ඉද්දී අපේ බ්‍රේන් එක ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් එයා අඳුන ගන්නවා දැන් තාමත් රෑ වෙලා නැහැ දවල් කියලා. ඒක හින්දා බ්‍රේන් එකට නිින්ද ඕන. ඒ කියන්නේ බ්‍රේන් එක නිදා ගන්නවා කියලා කියන්නේ ඒ වැඩ නවත්තනවා කියන එක නෙවෙයි. ඉතින් ඒ වෙලාවේදී තමයි නිදා ගන්න වෙලාවේදී තමයි එයා අපි පාඩම් කරපු දේවල් එහෙම නැත්නම් දවසේ වෙච්ච විශේෂ දේවල් වලින් අවශ්‍ය දේවල් සේව් කරගන්නේ. ඒ වගේම අර ආපු විෂ තියෙනවනේ. එහෙම නැත්නම් විෂ රසායනික දේවල් තියෙනවනේ. අන්න ඒ වගේ දේවල් පිරිසිදු කරලා අර හෝස් එක ක්‍රියාත්මක වෙන්නේ කලින් වීඩියෝ එක බැලුවනම් මතක ඇති. ඒ දේ වෙන්නේ මෙන්න මේ රෑට. ඉතින් අපි අනිවාර්යයෙන්ම රෑට කරන්න ඕන හොඳ ගැඹුරු නිින්දක් යන්න ඕන. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාගේ දවසේ ප්ලෑන් එක. උදේ දවල් හවස රෑ මෙන්න මේ දේවල් ටික කරන්න ඕන. ඩේලි මේ දේවල් ටික කරද්දී ඔයාගේ ලොකු වෙනසක් ඉම්ප්‍රූව් වෙනවා. ඒක ඔයාගේ කැමැත්තක් තියෙනවනේ. ඔයාගේ ටාගට් එකක් තියෙනවනේ. මේ ඩේලි ප්ලෑන් එක ඔයාගේ ටාගට් එකට ගැලපෙන විදිහට හදාගන්න. මේක එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මේ එයාලා කරන දේවල් උදේ අමාරු දේ විදිහට කරන්නේ එක්කෙනෙක් වෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දවල්ට ස්ට්‍රෙස් එක පාලනය කරන්න වෙන එක්කෙනෙක් කරන්න පුළුවන් වෙන වෙනස් විදිහට. හැබැයි මේ දේවල් තමයි කාටත් පොදු පියවර ටික. ඒ කියන්නේ සාර්ථක වෙන්න නම් අපි හරි විදියට යන්න නම් මේ දේවල් ටික පොදුයි. හැමෝම ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඔයා කරන වැඩේ අනුව එහෙම නැත්නම් ඔයාගේ ලයිෆ් එකේ තියෙන අරමුණ අනුව ඔයාට පුළුවන් මේ දේවල් කරගෙන යන්න. හරි. ඉතින් මෙන්න මේ ටික තමයි ඔයාගේ දවසේ ප්ලෑන් එක විදියට තියෙන්නේ. ඉතින් අපි බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ වීඩියෝ 7කින් කතා කරපු දේවල් අපි කොහොමද කරන්න ඕනේ කියලා මම ඔයාලට පොඩි ප්ලෑන් එකක් කියලා දුන්නා. හැබැයි මෙන්න මෙහෙම දේකුත් තියෙනවා. අපි මේ දේවල් කරනවා තමයි. හැබැයි අපිට IQ කියලා එකක් තියෙනවනේ. ඔයාලා දන්නවා IQ කියලා. අපිට ජීවිතේ එනවා අලුත් අභියෝග. අපිට ගුරුවරු දෙමව්පියෝ කියලා තියෙනවා මෙන්න මේ වගේ අභියෝගයක් ආවොත් මේ විදිහට මුහුණ දෙන්න කියලා. හැබැයි සමහර වෙලාවල් වලදී ඔය කොච්චර කවුරු කොහොම කිව්වත් අපිට එන්නේ වෙනස්ම විදිහේ අභියෝගයක් වෙන්න පුළුවන්. කවදාවත් අපේ ගුරුවරයෙක්ටවත් එහෙම නැත්නම් අපේ දෙමව්පියන්ටවත් ආපු නැති අභියෝගයක් අපිට ආවොත් අපි මොකද්ද කරන්නේ? අන්න ඒ වගේ අලුත් දෙයක් ආපු වෙලාවට කරන්න නම් අපිට IQ එක තියෙන්න ඕන. එහෙම නැත්නම් අලුත් දෙයක් ආපු වෙලාවට ඒකට චැලෙන්ජ් එකට වින් කරන්න එහෙම නැත්නම් ෆේස් කරන්න නම් ඒ අභියෝගයට අපිට IQ level එක තියෙන්න ඕන. මොකද එහෙම නැති වුණොත් තමයි අපි වැරදි පාරක යන්නේ. එහෙම නැත්නම් වැරදි තීරණයක් කරන් වැරදි ඔප්ෂන් එකක් කරන් වැරදි දේ කරන්න යන්නේ. ඒකට IQ එක තියෙන්න ඕනනේ. දැන් IQ එක හදාගන්නේ කොහොමද? ඉතින් අපි අර කලින් මේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ මේ ඉගෙනගත්තු දේවල් එක්ක අපි චැලෙන්ජ් වලට හරි දේවල් ඒ විදිහට තීරණය කළා. අපි පොඩ්ඩක් වෙනස් විදිහට හිතලා හොඳම විදිහට හිතලා තර්ක කරලා වැඩේ කරන්න ඕනනේ. ඉතින් මෙන්න මේ IQ එක අපි නිතර ඉම්ප්‍රූව් කරන්න ඕන, ප්‍රැක්ටිස් කරන්න ඕන.
අන්නේ දේටත් මං ඔයාට ඔන්න අලුතෙන් ඉස්සරහට වීඩියෝ ටිකක් ගේන්නම්. ඒකෙදි කරන්නේ ප්‍රශ්න සහ ගැටලු. ඔයා දැන් ෆේස්බුකේ දැක්කොත් එහෙම සමහර තැන්වල දැකලා ඇති ඔය IQ ප්‍රශ්න. ඕවා අපි ගියපු ගමන් සමහර වෙලාවට නැවතිලා කොහොමද මේ ගාන හදන්නේ කියලා බලනවා ඇති. ඔව් ඒක කරන්න. මෙන්න මේ වගේ ඔයාගේ බ්‍රේන් එකට අවශ්‍ය වෙන විදිහේ ප්‍රශ්න මම ඉස්සරහට එක වීඩියෝගෙන් වීඩියෝ එකට ගේනවා. ඉතින් ඒව බලලා ඔයාගේ IQ මට්ටම ඉහළට දාගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකේ බලපු නැති කෙනෙක් නම් ඒකත් බලන්න. ඒ වගේම ඉස්සරහට එන IQ ප්‍රශ්න, දැනුම, මේ වගේ මොටිවේෂන් වර්ග, ඉතින් මේ හැමදේම බලන්න නම් ඔයා අපේ channel එක subscribe කරන්න ඕන. ඉතින් මේ බ්‍රේන් වීඩියෝ සීරීස් එකත් එක්ක ඔයා හිටපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න ඔයාට මොන විදියටද දැනුනේ කියලා. ඒ වගේම ඔයාගේ යාළුවෙක්ට ෂෙයා කරන්න. එහෙනම් මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. Thank you so much.